අයිබෝන් මිත්‍රෝනි ඔන්න අද එපිසෝඩ් එක පටන් ගන්න කියලායි මම මේ ලෑස්ති වෙන්නේ. එපිසෝඩ් එක පටන් ගන්න කලින් ඔයාලට හැමදාම කියනවා වගේ අදත් මම කියනවා රස දුන තාම subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. එතකොට පටස් ගාලා ගිහිල්ලා අපේ වීඩියෝ එක බලලා රස විඳින්න පුළුවන්. එහෙනම් ඉතින් අද එපිසෝඩ් එක පටන් ගමු. ඔන්න අද එපිසෝඩ් එකත් ශ්‍රී ලංකන් පොඩ්කාස්ට් එකේ අද එපිසෝඩ් එකත් ටීචර් අම්මා ගැනම තමයි. ඉතින් ටීචර් අම්මා තාමත් ශ්‍රී ලංකාවේ නමගිය චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. හැම සෝෂල් මීඩියා එකම ඒ වගේම නිවුස් ලයින් වල හැමතැනම තාමත් කතා වෙන්නේ ටීචර් අම්මා ගැන. ඉතින් ටීචර් අම්මගේ පසුගියදා වීර වික්‍රමයත් එක්ක තමයි මේ හැමදේම සිද්ධ වුණේ. ඉතින් මේ මොහොත වෙද්දිත් ටීචර් අම්මා තමන්ගේ දියණියත් එක්ක ආගේ අතක් නැහැ කියලා තමයි පොලිසිය පවසන්නේ. ඉතින් පොලිසිය තාම හොයනවා. ශ්‍රී ලංකීය පොලිසිය ඒ තරම් දියුණුයි. මොකද කාන්තාවක් වුණත් හැංගිලා ඉද්දි හොයාගන්න ශ්‍රී ලංකා පොලිසියට සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඉතින් ඕක තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ටීචර් අම්මා ගැන ඇහුණු අලුත්ම කතාව තමයි අපි ඔයාලට මේ එපිසෝඩ් එකෙන් කියන්න යන්නේ. ඉතින් මේකත් මම අන්තර්ජාලයෙන් තමයි උපුටා දක්වන්නේ. ඒ නිවුස් එක කියවලාම ඊළඟ ටික කතා කරමු. ඉතින් මම දැන් මේ උපුටා දක්වන්නේ ඒ නිවුස් එක. මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ටීචර් අම්මා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හයශිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවමත් අතුරුදහන්ව සිටින අතර ඇය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා විමර්ශන කටයුතු සිදු කරන බව තමයි පොලිසිය ප්‍රකාශ කර තිබෙන්නේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට සැකකාර හයශිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය ජංගම දුරකථනයේද ක්‍රියා විරහිත කර තමන්ගේ දියණිය සමග ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වැඩිදුරටත් පොලිසිය ප්‍රකාශ කරනවා. ඉතින් ෆෝන් එක ඕෆ් කරලා නම් හොයන්න අමාරුයි නේද? මෙම සිද්ධිය පසුපස වෙනත් කතාවක් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. අපි බලමු මොකක්ද මේ කතාව කියලා. දැනගන්නට ලැබෙන එම තොරතුරු මෙහෙමයිලු. සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයේ ඔස්සේ පමණක් පන්ති පවත්වන හයශිකා ප්‍රනාන්දු ඇගේ කටාන නිවසේ කාර්යාලයක සිය පන්ති කාමරය ගොඩනගාගෙන පන්ති පවත්වන අතර ඇගේ සහයට දෙතුන් දෙනෙකු වැඩ කරන බවත් ප්‍රකාශ වෙනවා. මෙම පහර කෑමට ලක් වූ තරුණයා හයශිකා ප්‍රනාන්දුගේ ශිෂ්‍යත්ව පන්ති සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ හා සජීවී විකාශයේ ස්ට්‍රීමින් තාක්ෂණ පහසුකම් සැපීමෙන් ඇයට සහය දක්වමින් සිටි වෙනත් අයෙක් ඇගේ කාර්යාලයේ කාලයක් තිස්සේ වැඩ කරන බව කියන මෙම තරුණයාට අමතරව තව කිහිප දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත. මෑතකදී එම කාර්යාලයට අලුතින් බැඳුණු තරුණියක වැඩ පුහුණුව සඳහා යොදවා තිබුණේ මෙම තරුණයා සමගයි. ඔහු තරුණියට දැනගැනීමට අවශ්‍ය දේවල් කියා දෙමින් සමීපව කටයුතු කර ඇති නමුත් තරුණයා ඇයට ශාරීරික නොකටයුතුකම් කිහිපයක් කිරීමට උත්සාහ කරන බවට අලුතෙන් ආ තරුණිය හයශිකා හා එම කාර්යාලයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පැමිණිලි කර තිබෙනවා. මෙම සිද්ධිය ටික දිනකට පෙර සිදුව ඇති අතර එම අවස්ථාවේ කළමනාකරු හා හයශිකාගේ සැමියා සමග තරුණයා ඇති කරගත් නොරිස්සුම් සහගත කතාබහෙන් පසු මෙම තරුණයා කැටුව කටාන පොලිසියට ගිය එම දෙදෙනා සිද්ධිය ගැන පැමිණිල්ලක්ද කර තිබුණා. මේ වෙලා තියෙන්නේ මේ ප්‍රහාර දීමට කලින් දවසක තමයි මේ පොලිසිය පැමිණිල්ල කරලා තියෙන්නේ හයශිකා. පොලිසියේදී ගැටුම සමතයකට පත් කරන්නට තවත් දිනයක් ලබා දී තිබූ අතර ඒ අතර කාලයේදී මෙකී තරුණයා රැකියාවෙන් දොට්ට දමා තිබුණු අතර එම ක්‍රියාව අසාධාරණයක් බව පවසමින් තරුණයාගේ සහෝදරිය විසින් Facebook සමාජ මාධ්‍ය ජාලයේ හයශිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පෝස්ටුවක් පළ කර ඇය පිටතින් පෙන්වන චරිතය ඇතුලේ නැති බව කියමින් දොස් නගා තිබුණා. ඉතින් මේ තරුණයාගේ පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරිය තමයි මේ විදිහට හයශිකාට Facebook එකේ බැනලා තියෙන්නේ. ඉතින් ඒක අපි අර පහර කෑමට ලක් වූ තරුණයාගේ අම්මා එදා දීපු වොයිස් කට් එකෙත් අපට ඒ විස්තරය සම්පූර්ණයෙන්ම අම්මා කියලා තිබ්බා. මෙම ක්‍රියාවලිය නිසා හයශිකාගේ සැමියා සහ කළමනාකරුද තරුණයා හමුවට නැවත පැමිණ ගැටුමක් ඇති කරගත් බව පැවසෙනවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ තමයි මේ තරුණයාට මේ මාරාන්තික පහර එල්ල කරන අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මේ අතර හයශිකාද ඊට මැදිහත්ව ඇති අතර තමාට සමාජ මාධ්‍යයෙන් අපහාස නොකරන ලෙස බැනවැදී ඇත.
තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින් තරුණයාගේ රහස් ප්‍රදේශයට පාපහරක් එල්ල කළ හයේෂිකා ඇතිකරගත් කෝපාන්විත කතාබහෙන් පසුව තමයි එහෙම පහර දීලා තියෙන්නේ. කෙසේ වෙතත් උල් සපත්තු පහරෙන් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාල වී රුධිරය වාහනය වීමත් සමග හයේෂිකා බිය වී පැන ගිය බව පැවසෙනවා. තරුණයා රෝහල් ගත වී ප්‍රතිකාර ලබද්දී රෝහල් පොලිසිය මගින් පහර දීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර එවන විටත් තම දියණිය සමග හයේෂිකා නිවසින් පලා ගොස් තියෙනවා. ඉතින් මේක කොහොමද වෙන්නේ? පොලිසිය හයේෂිකාව අත්අඩංගුවට ගන්න හිතන්නත් කලින් හයේෂිකා පැනලා ගිහිල්ලා. ඉතින් මේ ගැන නිවුස් එකේ තියෙන්නේ මෙහෙමයි. මෙසේ පලා ගොස් තිබුණේ පොලිසිය සමග ඇති ඇගේ සමීප සම්බන්ධය මත ඇතුළෙන් ඇය සොයා එන බවට ලැබුණු ඔත්තුවක් නිසා කියලායි නිවුස් එකේ තියෙන්නේ. වරහන් ඇතුළේ තියෙනවා හයේෂිකාට BMICH සංදර්ශනාත්මක ආගමනය ලබා දී තිබුණේද පොලිසියෙන් කියලා. ඉතින් ඕකෙන්නේ හයේෂිකාව කරලියට ආවේ. හයේෂිකාගේ නිවුස් එක පත් වුණේ ඔය BMICH එකේ පහේ ශිෂ්‍යත්ව වැඩමුළුවකදී හයේෂිකාට VVIP සර්විස් එකක් පොලිසියෙන් ලබා දුන්න කියන එක ගැනනේ. හරි අපි බලමු ඉතුරු ටික. කෙසේ වෙතත් පරීක්ෂණයට සම්බන්ධ කටාන පොලිස් නිලධාරීන් නිවසට පැමිණ ඇය නොමැති බව දැනගත් පසු සිද්ධියට අදාළ හයේෂිකාගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විමර්ශන අනුව හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කළ බව කියන පාපහරක් තරුණයාගේ වූෂණ කෝෂවලට වැදී ඇති අතර එම තරුණයා රෝගාතුරව මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස් විමර්ශන වාර්තා අනුව පහරදීමේ සිද්ධිය සිදුව ඇත්තේ පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස බව තරුණයා පවසා තිබේ. මෙම පලිගැනීමේ සිද්ධියට හයේෂිකා ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරුවා සම්බන්ධ වී ඇති බව ඔහුගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු ඉක්මන් කර ඇති බවත් පොලිස් ප්‍රකාශ කර තිබුණා. පහර කෑමට ලක් වූ තරුණයා දැනට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් ඒක තමයි නිවුස් එක අපි අන්තර්ජාලයෙන් උපුටා ගත්ත. ඉතින් හයේෂිකාගේ උල් සපත්තු පහරින් තරුණයාගේ වූෂණ කෝෂවලට දැඩි හානි වෙලා තියෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් හයේෂිකා පහේ හපනුන්ට දක්වන හපන්කම් වලට අමතරව ඊට ටිකක් වයසින් වැඩි අයටත් හපන්කම් දක්වනවා වගේ තමයි මේවත් දකිද්දී අපිට පේන්නේ. ඉතින් කොහොම හරි මේ පිළිබඳව සන්නස්ගල එහෙමත් නැත්නම් අපේ සිංහල ගුරුතුමා උපුල්ශාන්ත සන්නස්ගල හයේෂිකා ගැන ටිකක් ධනාත්මක Facebook පෝස්ටුවකුත් දාලා තියෙනවා අපිට දැක් ගන්නට ලැබුණා. ඉතින් ධනාත්මක ඍණාත්මක දෙපැත්තෙම දේවල් මේ වෙද්දී හයේෂිකා ගැන මුහුණු පොතේ සංසරණය වෙනවා. ඉතින් අපි තාම හරියට දන්නේ නැහැ මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා. හැබැයි ඉතින් හයේෂිකා නිර්දෝෂී නම් එයා මෙහෙම හැංගිලා ඉන්න ඕනේ නැහැ කියලා තමයි මගේ අදහස සහ ඔයාලගේ අදහස් එහෙම වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් පහවසර ළමයින්ට ගුරුහරුකම් දෙන මේ ආදරණීය කියන ගුරු මාතාව මේ වගේ ක්‍රියාවක් කරා නම් ඉතින් පහවසර ළමයෙක් නෙවෙයි වැඩිහිටියෙක්වත් ඇය ළඟට යන්න ටිකක් බය වෙන්න ඕනේ කියලා තමයි මගේ අදහස. ඉතින් ඕක තමයි අපේ ටීචර් අම්මා එහෙමත් නැත්නම් හයේෂිකාගේ අලුත්ම කතන්දරේ. ඉතින් අපි බලන්නේමු ඉස්සරහට පොලිසිය විමර්ශන කණ්ඩායම් 3ක් දාලා හයේෂිකාව හොයන අතරේ ඔය එක කණ්ඩායමකට හරි හයේෂිකාව හම්බුනොත් ඒක මාර වැඩක් වෙනවා. ඉතින් අපි බලමු අපේ ලංකාවේ පොලිසිය ඒ තරම් දක්ෂයි. ඉක්මනින්ම හයේෂිකාව අල්ලගයි කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ කෙනෙක්ව අල්ලන්න ඔච්චරනම් දරුණු අපරාධකාරයෙක් අල්ලන්න ගියොත් ඉතින් ඒක නම් අපි කතා නොකරමු. මේ ගැන ඔයාලගේ අදහසත් ටක් ගාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම හැමදාම කියනවා වගේ ඔයාලගේ අදහස් මගේ අදහසුත් එක්ක හැම අදහසක්ම වටිනවා මේ ලෝකේ ලස්සන කරන්න. ඉතින් මම දැනගන්න කැමතියි ඔයාලා මොකද්ද මේ හයේෂිකා ගැන සහ මේ දැන් වෙන සිද්ධීන් ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා හැම කමෙන්ට් එකක්ම ඉතාමත් වැදගත්. කමෙන්ට් කරන්න. ඉතින් අපි බලමු ඔයාලගේ අදහස් කොයි වගේ වෙයිද කියලා. ඉතින් අදට ශ්‍රී ලංකන් පොඩ්කාස්ට් මේ එපිසෝඩ් එකෙන් මං සමුගන්නයි යන්නේ. එහෙනම් ඔයාලට ජය වේවා.
අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.